දෝසි මාමා අපිට මොකද උනේ? ගොඩක් කට්ටිය මැසේජ් කරලා කෝල් කරලා ඇහුවා දෝසි මාමා බිස්නස් එක ඇයි දැන් ඔපරේට් කරන්නේ නැත්තේ? මොකද්ද හේතුව? මොකද උනේ කියලා. ඉතින් ඇත්තටම අපි දෝසි මාමා බිස්නස් එකේ වැරද්දක් කරා. අද වීඩියෝ එකේ පිළිබඳව. මාස 2කමාරකට කලින් තමයි මම වීඩියෝ එකක් දාලා තියෙන්නේ අපේ පේජ් එකේ. ඇත්තටම අපි දෝසි මාමා කැරමල් පුඩින් බිස්නස් එක පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ අපේ ජීවිත මාර්ග විදිහට වෙනස් වුණා. මගේ ජීවිතේ නම් උඩියටි කරුණා. ඉතින් අපි විශ්වාස කරපු ගොඩාක් කස්ටමර්ස්ලා දහස් ගාණක් මිනිස්සු ආවා කැරමල් පුඩින් එක කන්න. අපි හදපු කැරමල් පුඩින් කන්න ඉතින් හැමෝම රසයි කිව්වා. ඒකට මම හිතනවා මම එහෙන වාසනාවන්තයි කියලා. හැබැයි අපි කරපු ලොකුම වැරද්ද තමයි strong financial foundation එකක් නැතුව business එක expand කරන්න ගියා. ස්පීඩ් එකෙන් ඕනට වැඩි ස්පීඩ් එකෙන් expand කරන්න ගියා. මීට කලින් business එකෙත් මගේ උන ලොකුම වැරද්ද ඕක. අපි ඉස්සලාම හරි ෆවුන්ඩේෂන් එකක් හදාගන්න නැතුව ෆයිනෑන්ෂල් පැත්තෙන් එක්ස්පෑන්ඩ් කරන්න යනවා බිස්නස් එක. ඉතින් මේ පාරත් ඒක වුණා. හැබැයි මට මේ පාර ඒක කලින් දැනුණා අප්‍රේල් සීසන් එක ඉවර වෙද්දිම මට තේරුණා මොකක් හරි වැරද්දක් මෙතන තියෙනවා. මම මේ පාරත් වැරද්දක් කරන්න වගේ යන්නේ කියලා ඉක්මනට මම බිස්නස් එක නතර කරලා බිස්නස් එක එහෙම නතර කරා. මොකද ගිය පාර මගේ බිස්නස් එකේ මම ඒ වැරද්ද තාමත් කරනවා. ඒ වැරද්ද මම ගෙවන්න ලක්ෂ 100ක ණයකුත් එක්ක ඔයාලා ඒක දන්නවා. පැහැදිලිවම කෝටියකටත් වැඩි ණය ප්‍රමාණයක් තියෙනවා පරණ බිස්නස් එකේ. ඒ අර මම කරපු වැරද්ද. හැබැයි මේ පාර එහෙම ණය වෙන්නේ නැතුව බිස්නස් එක නතර කරන්න මම තීරණය කරා අවුරුදු සීසන් එක ඉවරන ගමන්. ඉතින් මේ මාස දෙකමාරම මම කල්පනා කරේ කොහොමද ආපහු බිස්නස් එක කරන්නේ? මොකද්ද මම කරපු වැරද්ද සහ වැරද්ද ටික හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියලා හිතලා ඇත්තටම මාස දෙකමාරක් මම බිස්නස් එක කරේම නැහැ මොකුත්ම. කතා කරපු හැම කෙනෙක්ටම කිව්වෙත් අපිට තව ටික දවසක් දෙන්න, දවස් 15ක් දෙන්න, තව 20ක් දෙන්න මේ අපි ඉක්මනට බිස්නස් එක පටන් ගන්නවා ටික කාලයක් ඉන්න කියලා මම කාලේ ඉල්ලපු එක තමයි කරේ. ඉතින් අපිට වැරදුන තැන ඇත්තටම හරි ෆයිනෑන්ෂල් සල්ලි ටිකක් එකතු කරගන්න නැතුව අපි මේක එක්ස්පෑන්ඩ් කරන්න යනවා සල්ලි නැතුව. ඉතින් ඒක ලොකු වැරද්දක්. ඉතින් අපි පළවෙනි අවුට්ලට් එක දාන්න ගියා පිළිමතලාවේ. දැනටත් අපි ඒකට ඇඩ්වාන්ස් එකක් එහෙම දීලා අවුට්ලට් එක වෙන් කරගෙන තියන් ඉන්නවා. නමුත් මේ මම ඕපන් කරේ නැහැ. මොකද මට හිතුණා අවුට්ලට් එක ඕපන් කරාට පස්සෙත් මේ ප්‍රශ්න ටික දිගටම මම හරියට මැනේජ් කරන්න නැතුව දිගටම ගියොත් ආයෙ වැටෙනවා. ඒක නිසා මට අවස්ථාවක් තිබ්බා මේක වැටෙන්නේ නැතුව ආපහු ඒ කියන්නේ ගිය පාර බිස්නස් එකේ කරපු වැරදි කරන්නේ නැතුව මේ පාර බිස්නස් එක හරියටම කරන්න. ඉතින් ඒක නිසා තමයි මම ඇත්තටම බිස්නස් එක නතර කරේ. හැබැයි මම තීරණය කරගෙන මට වැරදුනා. මේ පාරත් මට වැරදුනා. නමුත් මම හිතනවා පෞද්ගලිකව මම විශ්වාස කරනවා 10 පාරක් වැරදුනත් කමන්නේ. හරියන්න ඕන එක පාරයි. ඒ හරියන එක පාර වෙනුවෙන් මම මගේ ජීවිතේ මගේ බිස්නස් එක වෙනුවෙන් කැප කරනවා කියලා ඉතින් හිතලා හෙට අපි ආපහු දෝසි මාමා බිස්නස් එක පටන් ගන්නවා. අපේ ෆැක්ටරි එකට පොයේ දවසේ ෆැක්ටරි ආපහු ඕපන් කරලා එතකොට අනිද්දා ආපහු සේල් එකට යන්න පටන් ගන්නවා. දෝසි මාමා රටවටේ ටුවර් එක අපි දවස් 40කට ගිහලා තමයි නතර වුනේ. කියන්නේ රටවටේ ටුවර් එක හරි අමාරු නෑ. ඒ කියන්නේ අපිට ට්‍රැවල් කරන්න මම ওই රටවටේ ටුවර් එකේ වීඩියෝ එකක් දැම්ම. රටවටේ ටුවර් එක යන්න කලින් කට්ටියකින් කමෙන්ට් මේ අදහස් ආලා ඊට පස්සේ ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ඕක ඔයාට පොඩ්ඩක් අමාරු වෙයි. ඔය හිතන තරම් ලේසි නෑ රටවට යනවා කියන්නේ වාහන ඕනේ, තෙල් ඕනේ. ඔයාට ඔය කොස්ට් එක දරා ගන්න බැරි වෙයි කියලා. මම ඒ අදහස් අහක දැම්ම නෙමෙයි. නමුත් මට හිතෙනවා කමන්නේ මම පොඩි try එකක් දෙන්නම් කියලා. ඉතින් අපි දවස් 40ක් රටවට ගියා අනුරාධපුර. ඊට පස්සේ මාවනැල්ල, අකුරණ, මාතලේ, තව මේ පැත්තෙන් ගත්තාම කොහෙද මේ තෙල්දෙනිය ඔය වගේ කෑගල්ල ඔය වගේ ගොඩක් තැන්වල අපි ගියා. මේ ඉතින් මේ වගේ සමහරක් ඉවෙන්ට් සක්සස්, සමහරක් ඉවෙන්ට් සක්සස් නැහැ. ඉතින් අර කොස්ට් එකත් එක බලද්දී අපිට කරගන්න අමාරුයි. ඒකයි දින 40 නතර කරේ. හැබැයි දැන් අනිද්දා ඉඳන් ඒ කියන්නේ හෙට බිස්නස් එක අපි ආපහු පටන් ගන්න. අනිද්දා ඉඳන් ආපහු දෝසි මාමා රටවටේ ටුවර් එක කන්ටිනියු කරනවා. සහ අනිද්දා අපි ආපහු අපි පටන් ගන්න තැනින්ම අප බින්දුව ඉඳන් පටන් ගන්න අපි වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. ඉතින් මේ වෙනකන් දෝසි මාමා අපිව අමතක කරන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැම කෙනෙක්ටම හදවතින්ම ස්තුතියි. හදවතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සහ මම කරපු වැරදි කියන්නේ මෙතනින් එහාටත් අපි පරණ කරා වගේම අපේ වැරදි මොනවද කොහොමද බිස්නස් එක බිල්ඩ් අප් කරද ඒ කියන්නේ අතරම මේ පාරත් මට වැරදුනා. ඉතින් මම හිතනවා මෙතනින් එහාට මම වරද්ද ගන්න තු කොහොම හරි යන්න උත්සාහ කරන්න මට පුළුවන් කියලා. මට ඒ හැකියාව තියෙනවා කියලා. ඉතින් ඉස්සරහට බලමු කොහොමද අපි ආපහු බිස්නස් එක බිල්ඩ් අප් කරන්න. මේක අපේ බිස්නස් එකේ අවසානය නෙමෙයි. මම හිතනවා මේක තමයි ආපහු දෙවනි පාර අපේ ආරම්භය කියලා. ඉතින් එහෙනම් අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි හෙට ආපහු බිස්නස් එක පටන් ගමු.